සුබ දවසක් ඉතින් සියලුම දෙනාට. අද ඉතින් කුකුලසා බීලුණු ටිකක් එහෙම කපාගෙන සෙට් වෙන්නේ කෙලවල්ල මාළු කරියක් මිරිසට හදන්න. ඉතින් අද අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා කෙලවල්ල මාළු බීලුණු ගොරකා එනසල් රම්පේ කරපිංජා අම්මු මිරිස් කුරුඳු මිරිස් කුඩු 3-5 සහ ලුණු කුඩු කහ. ඉතින් යාළුවනේ මේ කෙලවල්ල මාළුව මුහුදිට රෙඩි මතන පිජ්ජි කිරි මම පෙරේද මාළු ටික ගෙනාවේ. ඉතින් අද තමයි වීඩියෝ එක හදන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් අදරනේ යාළුවනේ වෙනදා වගේ මතක් කරනවා කුකුලසා channel එක subscribe කරලා like පාරක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලත් මම අද හදපු කෙලවල්ල මාළු කරිය ගැන ඔයාලගේ අදහස් පහලින් පොඩි කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මෙන්න මෙහෙම චාච්චියට තෙල් ටිකක් ඉස්සෙල්ලාම දාගෙන ඒ තෙල් ටික රත් වෙනකොට අපි ඉස්සෙල්ලා කපාගත්තු හීනියට කපාගත්තු සුදු ලුණු ටික පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් මේ පොඩක් බැද ගන්න ඕනේ. මං ඉස්සෙල්ලා බීලුණු ටිකම කපාගෙන තියෙන මොකද බීලුණු හිම කපනවා වීඩියෝ කරන්න ගියොත් වීඩියෝ එක දිග් ගැස්සෙන නිසා බොහොම කෙටි කරලා තියෙන ඉතින් වීඩියෝ එක. රයිට්. දැන් පොඩ රන්වන් පාට වෙලා තියෙන්නේ. ඉතින් මේ ටික රන්වන් පාට වුණාම පසුව මේකට ඔයන අපි ගෑස් එකතු කර ගන්නවා කරපිංච පොඩ්ඩක්. ඔන්න රම්ප කෑල්ලකුත් දාගත්තට කමක් නැහැ. ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මට රම්පේ හම්බුන්නේ නැහැ. මං ඒකින්ද කරපිංච පොඩ්ඩක් ඔන්න දාගත්තා. හරි. දැන් මේ ටික දැන් හොඳට බැදීගෙන එන්නේ. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා කපාගත්තු බීලුණු ටික. ඒකම ගොරක පොඩ්ඩක් ගත්තා. පිජ් එකේ තිබුණ අම්මිරිස් කාල් දෙක තුනක් ඔන්න හේගල ඒකත් කපා ගත්තා. ඉතින් ඊට ඔක්කොම දාලා හොඳට ටෙම්පරාදු කර ගැනීමක් තමයි තියෙන්නේ. හරි. පොඩ්ඩක් ඊටමයට කවලම් කරලා සාමාන්‍ය විනාඩි දෙක තුනක් පොඩ්ඩක් ටෙම්පරාදු වෙනකොට බීලුණු හිම ඉතින් තැම්බෙන වෙලාව යන්නේ නැහැ නේ. දැන් ඊට පොඩ්ඩක් හොඳට ටෙම්පරාදු වෙලා තියෙනවා. ඊට පස්සේ මම ඒකට කොතර ගන්නවා මිරිස් කුඩු හැඳ එකමාරක් වගේ. මොකද මට වැඩි සැර කන්න බැරි හින්දා පොඩ්ඩක් මිරිස් කුඩු අඩුවෙන් තමයි කන්නේ. කඳුළු වෙනවා මේ දුකට මිරිස් කුඩු කන එකට. මිරිස් කුඩු එකයි මම පොඩ්ඩක් ගත්තේ. රයිට්. ඊට පස්සේ මම ඒකට ආයෙ එකතු කර ගන්නවා මිරිස් කුඩු දැන් දාගත්තනේ. 3-5 කුඩු මේස හැඳි දෙකක් වගේ කහ කුඩු මේස හැඳි චූට්ටක් අර කහ කුඩු හැන්දෙන් කාලක් වගේ එකතු කරගෙන ඉතින් ඒක හොඳට පොඩ්ඩක් කවලම් කර ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මම ආයේ කහ දැම්මා. දැන් ඊට පස්සේ 3-5 කුඩු පොඩ්ඩක් එකතු කර ගන්නවා. හරි. ඔය කොහොම එකතු කරන පොඩ්ඩක් ඕක මේ හොඳට බැද ගන්න ඕනේ. බැද ගන්නවා කියන්නේ මේ කර කර ගන්නව එහෙම නෙමෙයි. සාමාන්‍ය ලා කළු වගේ පාටක් වෙනකම් මේ ටික හොඳට බැද ගන්න ඕනේ. හරි. ඔහොම කරනකොට ඔක තමයි විනාඩි 5-6ක් වගේ යනකොට මේ ටික හොඳට බැදෙනවා. ඉතින් මේ අලුනේ මතක් කරන්න ඕනේ විවිධ සද්ද එහෙම ඇහෙන්න පුළුවන් වාහන එහෙම යනවා. ඉතින් මම තාම YouTube එකට අලුත් ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන් සමා වෙන්න කියලා මම ඉතින් නැවත වරක් මතක් කරනවා. ඉතින් දැන් යාළුවනේ මේ ටික හොඳට බැදිලා තියෙන්නේ. අපි ඊළඟට මේ ටිකට එකතු කරගමු අපි කපාගත්තු අපේ කෙලවල්ල මාළු ටික. දැන් මේ ටික හොඳට පොඩ්ඩක් මේ කවලම් කරන්න ඕනේ. හරි. ඔන්නම කවලම් කරලා හරි. මේ අර දැන් මම පොඩ්ඩ වීඩියෝ එක ස්කිප් කරා. ඊට පස්සේ පොඩ්ඩක් වහලා තියා තියෙමු අපි ඔක. වැඩි වෙලා නෙමෙයි සාමාන්‍ය විනාඩි 4-5ක වගේ පොඩ්ඩක් වහලා තියලා ගමු. ඉතින් රසට රසේ කුළුබඩු ටික මික්ස් වෙනවා. කෙලවල්ලු මාළුවා චාච්චියේ නැලවෙනවා. ඊටහන් කෙලවල්ලෝ මිරිසෙන් නටවනවා. පොල් සම්බෝලට කෙලවල්ලා මැච් වෙනවා. ඉතින් මේ යාළුවනි මම ওই විනාඩි 5කට වගේ පස්සේ තමයි පොඩ්ඩක් මේ කරලා බැලුවේ. දැන් ඉතින් තැම්බිලා වගේ අර ටික බැදිලා තියෙන්නේ. තාම වතුර මම එකතු කරේ නැහැ. මම දැන් ඒකටම දාගත්තා. ඊට පස්සේ ලුණු කුඩු රස අනුව ලුණු කුඩු ටිකක් දාගත්තා. හරිද? ඊට පස්සේ ඉතින් වතුර පොඩ්ඩක් දාගෙන ආයෙත් දැන් ඔන්න ගින්දර පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ. මතක තියාගන්න අපි මේ මෙච්චර වෙලා කරේ මද ගින්නේ. දැන් ඔන්න පොඩ්ඩක් ගින්දර වැඩි කරන්න ඕනේ. වතුර දාන්නට පස්සේ ගින්දර පොඩ්ඩක් වැඩි කර ගන්න ඕනේ. ආයෙත් මේ විනාඩි සාමාන්‍යයෙන් 3-4ක් වගේ මේක වහලා තියලා බලමුනේ. ඉතින් බලමු ඊට පස්සේ මේ කුකුලසාගේ හොද්ද කොහොම සෙට් වෙයිද කියලා අහලා දෙන්න. දැන් ඔන්න පොඩ්ඩක් මම ආයෙ මෙතනින් වීඩියෝ එක ස්ක්‍රිප්ට් කරනවා. නැත්තම් මේක දුර වැඩි වෙනවද බලන්න. ගොජ්ජ ගාලා උතුරනවා දැන්. නේ? දැන් ඉතින් ආයෙ පොඩ්ඩක් ගින්දර පොඩ්ඩක් අඩු කරන්න ඕනේ මේ වෙලාවේ. දැන් ගින්දර වැඩි කරලා ආයෙ පොඩ්ඩක් අඩු කරනවා. දැන් මේක මොකද අර හොද්දා හොඳට උතුරලා ඉවරයිනේ. දැන් මේක කොහොම හරි ඉස්ම ටික පොඩ්ඩක් හින්දව ගන්න ඕනේ. අර ඉස්ම හොඳට හින්දෙනකොට අර මිරිස් 3-5 ලුණු මේ මාළු කෑලි වලට හොඳට උරා ගන්නවා. නේ? දැන් නම් හිතන්නේ මේක උඩට තැම්බිලා තියෙන්නේ. ඒ වගේම හොඳ සුවඳකුත් එනවා මේ වෙනකොට. ඉතින් ආයෙ සුවඳ කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. බඩගිනි සුවඳ තමයි මට හිතෙන්නේ. හරි.
ඕන දැන් හොද්ද කොට හිඳිලා තින්නේ. දැන් මේක තැම්බිලා. ඒ කියන්නේ දැන් මේක ඕෆ් කරාට ගැටලුවක් නැහැ. අනබන් මාළු කැලියම තැම්බිලා තින්නේ. ඒ මාළු කැල්ල කාලා බලන්න ගත්තේ ලුණු ඇද්ද කියලා. ඉතින් මාතර යාළුවනේ මතක් කරනවා ඔයාලා මේ වගේ රස මාළු කරියක් හදලා බලන්න මිරිසට. මේක හරිම ලේසි හදන එක මේ ක්‍රමයට හදන එක. ක්ෂණිකව හදන්න පුළුවන්. ගෙදරට කරෝට ආපු ගමන් කෙලින්ම මාළු කැල්ලක් තියෙනවා නම් මේ විදිහට හදලා ගත්තට මාර රසයි. හොයාගන්න බෑ. නේ? ඔයන් බලන්න ඔය. දැන් හොඳට තැම්බිලා තියෙන. ඉතින් දැන් නම් ඉතින් බඩගින්නත් නිකන් මොකද්ද වගේ. දුම් දාගෙන දැන් බත් පිඟානක් කනකොට කොහොමද රස? ඉතින් නැවත මතක් කරනවා යාළුවනේ මගේ channel එක subscribe කරලා like පාරක් දාලා පොඩි comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔනේ ඉතින් මම බත් පිඟානක් බෙදාගෙන කන්නයි සූදානම් වන්නේ. ඉතින් මාදරණ යාළුවනේ මතක් කරනවා අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු මම අදට සමගන්නවා සියලුම දෙනාටම සුබ දවසක් වේවා.